ඔන්න මහුම් කාර්මික ශාස්ත්‍රයේ දැනුම හොයන ඔයගොල්ලෝ වෙනුවෙන් තමයි මේ වීඩියෝ සීරීස් එක කරගෙන යන්නේ මම. ඉතින් ඔයගොල්ලෝ දෙයක් ඉගෙන ගන්න මේ ගැන දැනුම හොයන ඔයගොල්ලෝගේ යාළුවෝ ඉන්නවා නම් ඒගොල්ලොන්ටත් මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් මේක ජුකී පැටර්න් සර්වර් එක. ඉතින් මොඩල් නම්බර් එක ඇවිල්ලා 210 EN කියන මොඩල් එක තමයි මේක. ඉතින් මේ වීඩියෝ එකකින් මම ප්‍රධානවම පැටර්න් එකක් ඇඳලා සර්ව් කරගන්න විදිය තමයි කියලා දෙන්නේ. හරි යමු එහෙනම් අපි වැඩේට. ඉතින් ඔයාලට නිශ්චිත දිගපළලක් එක්ක මෙන්න මේ වගේ පැටර්න් එකක් දෙන්න පුළුවන් ටෙක්නීෂියන් විසින්. ඉතින් මෙන්න මේ පැටර්න් එක තමයි මම ඒක තමයි අඳින්න හදන්නේ. මේක මම රෙඩි කරගන්න ක්ලෑම්ප් සෙට් එකට තියලා. ඉතින් මම ඇඳගත්ත පැටර්න් එක මේ විදිහට ක්ලෑම්ප් සෙට් එකට තියලා තද කරගන්නවා. ඉතින් මේක මම නම් මේකට මාස්කින් ටේප් එකක් ගහලා තද කරගන්නේ නැහැ හරියට. මේ අලව ගන්න නැහැ. මොකද මේ ඕගොල්ලන්ට ප්‍රධාන අරමුණ තමයි මේක මම ඕගොල්ලන්ට කියලා දෙන එක. ඉතින් ඕගොල්ලෝ මේක වැඩි කරනවා නම් හරියටම මාස්කින් ටේප් එකක් ගහලා ඒක හරිය විදිහට මේ ෆීඩ් ප්ලේට් එකට තියලා අලව ගන්න ඕනේ. නැත්නම් මේකේ පුට්ට කේස් වුණොත් එහෙම පැටර්න් එක භාගයක් ඇඳගෙන යනකොට වෙනස් වෙනවා. හරියනම් මම පැටර්න් එක ඇඳගෙන යන්නම්. මුලින්ම මැෂින් එකේ රෙඩි එක ඔෆ් කරගන්න ඕනේ. රෙඩි එක ඔෆ් කරගෙන මෙතන තියෙනවා මේ M බටන් එක. මේ කී එක ඔබාගෙන මෙතනින් මේ පැනල් දෙකක් ඇඳලා තියෙනවා මේකෙන්. අපි මෙන්න මේ පැනල් එකට දා ගන්න ඕනේ මේක පැන් එක අඳින්න යන්න. දාලා අපහු M බටන් එකම ඔබනවා මෙතන. ඊට පස්සේ මැෂින් එක මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට එනවා. මෙතෙන්දී එන්ටර් කී එක දෙනවා. දැන් මැෂින් එක නතර වෙලා තියෙන හෝම් පොසිෂන් එකේ. දැන් මෙතනින් අපිට පැටර්න් එකක් අඳින්න නම් අඳින්න පටන් ගන්න ආරම්භය ගන්න තැනට යන්න ඕනේ. ඒකට තමයි මෙතන මේ ජම්ප් එකක් අපි තෝරගන්නේ. ඒ මෙතනින් තව තැනකට යන්න. එතකොට මේ ජම්ප් එක තමයි මේ ඇඳලා තියෙන මේ කඩේරි වලින් මේ සික්සැක් එකක් වගේ නිකන් ඉසෙට් අකුරු ෂේප් එකට ඇඳලා තියෙනවා. ඉතින් මේක තමයි ජම්ප් එක තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ මේ ජම්ප් එක අපි එන්ටර් කරන්න ඕනේ. ඉතින් එන්ටර් කී එක දුන්නා. ඔන්න දැන් අපිට පැටර්න් එක කොතනින්ද අඳින්නේ කියන තැන දැන් මෙතන මේ ඇරෝ කීස් තියෙනවා මේ දාලා මේ වගේ අපිට මේක ඕන තැනකට මූව් කරගන්න පුළුවන්. මෙතන මේ ක්‍රොස් ලයින් එකක් යනවා. මේ ක්‍රොස් ලයින් එක තමයි නීඩල් පොයින්ට් එක. නීඩල් පොයින්ට් එක. මේ විදිහට මම පැටර්න් එක අඳින්න පටන් ගන්න තැනකට අරන් ආවා. ඉතින් මෙතනින් යාට මම මේ පැත්තට ගන්න නෑ ඔයගොල්ලන්ට. මම කන්ට්‍රෝල් පැනල් එක හරහා මේ පැටර්න් එක ඇඳගෙන යනවා. දැන් මෙතෙන්දී එන්ටර් එකක් දෙනවා. දැන් අපි පැටර්න් එක අඳින්න උවමන තැනට ඇවිල්ලා ඉන්නේ. ඊට පස්සේ දැන් මෙතනින් අපි ටූල් එක තෝරගන්න ඕනේ. මෙන්න මේ ස්ප්ලයින් ෂේප් එකත් එක්ක ස්ට්‍රේට් ලයින් එකක් තියෙනවා. මේකෙන් තමයි අපි පැටර්න් එක වට ඇඳගෙන යන්නේ. ඒතර මෙන්න මේ ටූල් එක තෝරගන්නවා.
ඊට පස්සේ මෙතෙන්දී අහනවා අපේ SPI එක. අඟලකට ස්ටිචස් කීයක් වදින්න ඕනද කියන එක. ඒකෙදී ඉතින් මේ වැඩේදී අපිට ටෙක්නිකල් විසින්ම කියනවා අවශ්‍ය SPI ප්‍රමාණය, ස්ටිචස් ප්‍රමාණය ටෙක්නිකල් කියනවා. එතකොට අඟලකට 8ක්ද 10ක්ද 12ක්ද කියන එක ඒගොල්ලෝ කියනවා. එතකොට අපි ඒක අනුව ගාන හදා ගන්න ඕනේ. ඉතින් අඟලකට මිලිමීටර 25.4ක් තියෙනවා. එතකොට අපි මේකේ මේ විදිහට හදා ගන්නවා. 25.4 බෙදනවා. ටෙක්නිකල් කිව්වොත් 8ක් ඕන කියලා 8ෙන් බෙදනවා. 10ක් ඕන කිව්වොත් 10ෙන් බෙදනවා. එතකොට මේක මම හිතනවා මේක 10ක් කියලා. 10 දීපුවම 2.5යි 4යි 1.5ක් විදිහට දෙනවා මේකේ පැනල් එකට. කරගෙන 2.5ක් දෙනවා. එන්ටර් කරනවා. ඊට පස්සේ මෙතනින් ඕනනම් අපිට ස්පීඩ් එකත් මේකෙන්ම කන්ට්‍රෝල් කරලා අඳින්න පුළුවන්. මේ මෙතනින් හදා ගන්න පුළුවන්. 2200ක් විදිහට තියලා ඉවරලා එන්ටර් කරනවා ස්පීඩ් එකත්. ඊට පස්සේ ආපහු එන්ටර් එකක් දෙනවා. ඊපස්සේ දැන් මෙතනදලා අපිට පැඩ් එක ඇදගෙන යන්න තියෙන්නේ. මෙතෙන්දී කර්ව් ෂේප් එකක් නම් ඇඳෙන්නේ පැටර්න් එකේ. මෙන්න මෙතන මේ උඩ තියෙන කර්ව් ෂේප් එකෙන් තමයි එන්ට් එක දෙන්නේ. එතකොට ස්ට්‍රේට් ලයින් එකක් නම් මේ අපි පැටර්න් එක අඳින්නේ ලයින් ඔක්කොම ස්ට්‍රේට් ලයින් නම් තියෙන්නේ. මෙතනින් පල්ලෙන් තමයි එන්ට් එක දෙන්නේ. ඉතින් මම දැන් මේ තනි 4 වගේ කොටුවක් අඳින්න හින්දා මෙතනින් එන්ට් කරනවා. තව එකක් තමයි අපිට මේ අඳින එක ඇඟ වෙලා තිබ්බේ මට ඉස්සෙල්ලා. ඒක ඔයගොල්ලන්ට එළියට ගන්න බෑ. මේ පැනල් එක ටච් කරපුවම ඒක ඕන තැනට ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ඉඳලා දැන් අපි ටැග් එක තමයි වැටෙන්නේ මෙතනින් එහා මේ ලයින් දෙක එක උඩ ඕවර්ලැප් වෙන්න ඕනේ. ඊට පස්සේ අපි මෙතනින් තව දෙයක් කියන්න ඕනේ මේකේ. අපිට දැන් මේ ඇඳපු ලයින් එක මොකක් හරි එන්ටර් කරාට පස්සේ මාරි අවුලක් තියෙනවා නම් මෙන්න මෙතන මේ රතු පාට මේ කර්ව් ෂේප් එකත් එක්ක ඇරෝ එකක් තියෙනවා. මෙන්න මේකෙන් තමයි ආපස්සට මකාගෙන යන්නේ ඕන. මේ විදිහට අපිට ආපස්සට යන්න පුළුවන්. එක්කනේ ආපහු මෙතනම මැකිලා සාද්ද හදාගෙන ඉස්සරහට ඇඳගෙන යන්න පුළුවන්. ඔන්න දැන් පැටර්න් එක ඇඳලා ඉවරයි.
එන්ටර් කරනවා මෙතන. හරි දැන් අපිට තියෙන්නේ මේ පැටර්න් එක සර්ව් කරගන්න වැඩි. සර්ව් කරගන්න මේ මෙතන උඩ පැත්තේ තියෙනවා ඇරෝ කීස් දෙකක් දෙපැත්තට. අපි මේකෙන් දකුණු පැත්තේ තියෙන ඇරෝ එකෙන් තමයි අපි පැටර්න් එක සර්ව් කරන්න යන්නේ. ඉතින් මම මේක ටච් කරගන්නවා. මේක රීසෙට් කරනවා මෙතන. මෙතන මේ රීසෙට් කී එකක් තියෙනවා. රීසෙට් කරාට පස්සේ මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා අපිට. මේකෙත් මේ මෙතන මේ ඩිස්ක් එකයි මේ මෙතන මේ ROM එකක් වගේ ඇඳලා තියෙනවා. මෙන්න මේ අයිකන් එක උඩ ටච් එකක් දාගෙන මෙතනින් මේ නම්බර් කියන තැනට highlight කරගන්න ඕනේ මේ පැත්ත. ගන්න ඕනේ. දැන් අපිට තියෙන්නේ අපිට ඕමනා පැටර්න් නම්බර් එක මොකක් හරි තමන් කැමති නම්බර් එකකට මේ පැටර්න් එක ඇඳගත්ත පැටර්න් එක සර්ව් කරගන්න පුළුවන්. මම මේක 50 වගේ නම්බර් එකකට දානවා. දාලා එන්ටර් කරනවා. මෙතන මේ 50 පැටර්න් එකේ කලින් නම්බර් එකක් තිබිලා තියෙනවා. ඉතින් මට ඒක අවශ්‍ය නැහැ. ඉතින් මම මෙතන එන්ටර් කරනවා. මෙන්න මෙතන පැනල් එකේ ඔටෝමැටික් දෙන්නද කියලා අහන්නේ. අපිට ඕන නම් මේ රතු පාට පැත්තෙන් ගියොත් එහෙම ට්‍රිම් එක පස්සේ ඇඩ් කරගන්නත් පුළුවන්. ඉතින් මම මේක ඔටෝමැටික් ට්‍රිම් දෙනවා. හරි දැන් අපි පැටර්න් එක ඇඳලා සර්ව් කරලා ඉවරයි. අපි ගිහිල්ලා මේක මහලා බලමු. දැන් මෙතනින් පිටිපස්සට යන වැඩි මෙතන මේ ආපහු M බටන් එක එබුවම අපි දැන් පැටර්න් එකක් අඳින්න එනකොට මේ පැත්ත මේ විදිහට තමයි මේ මුලින් එනකොට තිබ්බේ. එතකොට මේක අපි මේ පැත්තට දාලා අඳින්න ගියා නම් ආපහු මෙතන පැනල් එක මාරු කරගන්නවා. මාරු කරලා M බටන් එක ඔබලා එන්ටර් එකක් දෙනවා. රයිට් මෙන්න අපි මේන් ස්ක්‍රීන් එක පැත්තට ඇඳගත්ත පැටර්න් එක ඇවිල්ලා තියෙනවා. හරි දැන් අපි මේක මහලා බලමු. මම මේකේ පැනල් එකේ ස්පීඩ් එක අඩු කරගත්තා 900කට වගේ. හරි අපි දැන් පැටර්න් එක මහලා බලමු. පවුරුදි කැලලක් ගත්තා මේක මහලා බලන්න හින්දා. මේ විදිහට ඉතින් ලස්සනට පැටර්න් එකක් ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ try කරන්න, ඉගෙන ගන්න, අලුත් දේවල් හොයා ගන්න කියන පණිවිඩෙත් එක්ක. ඉතින් මම මේ වගේ වීඩියෝස් ටිකටම අරන් එනවා. මම ඊළඟ වීඩියෝස් එකෙන් ඔයගොල්ලන්ට ස්ටිච් එක මූව් කරන හැටි, ඩිලීට් කරගන්න හැටි, පැටර්න් එක ඇතුලෙන් එළියට ගන්න, ඒ වගේ වැඩ ටික ඊළඟ වීඩියෝ එකකින් අරන් එනවා. ඉතින් රැඳිලා ඉන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම.